සමහර මිනිස්සු එනකොට වෙනස් වෙන්නේ තැනක් නෙවෙයි ඉතිහාසයක්. අපේ ගෞරවනීය විදුහල්පතිතුමාගේ පැමිණීමත් ඒ වගේ. එතුමාගේ පැමිණීමත් සමග පාසලේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ වුණා. එදා එතුමා පැමිණියේ සාමාන්‍ය පරිදි. නමුත් එදා සිට ආරම්භ වුණේ අලුත් ගමනක්, අලුත් පියවරක්, අලුත් සිහිනයක්. 130 වසරකට අධික ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන ආචාර්ය රිචඩ් පතිරණ විද්‍යාලය දකුණුලක ගානුපුරවරේ විරාජමාන කිරීමට 2018 වසරේ පටන් වසර 8ක් පුරාවට අමිල වූ මෙහෙයක් ඉටු කළ විද්‍යාලයේ ගරු විදුහල්පති සිසිර කුමාර පියසේන මැතිතුමන්ට පිදෙන උපහාරයයි මේ. අප විද්‍යාලයේ ඉතිහාසය ගැන මතක් කරොත් ක්‍රිස්තු වර්ෂ 1890 වර්ෂයේ ළමුන් 8 දෙනෙකුගෙන් සමන්විතව ආරම්භ වූ අප පාසලේ ආරම්භක විදුහල්පතිතුමන් ලෙස සැලකෙන්නේ පිදිසා නායක මැතිතුමන්. 1910 වර්ෂයේ සිට 1956 වර්ෂය දක්වා විදුහල්පතිවරු 3 දෙනෙකුගේ සේවා කාලයෙන් අනතුරුව 1956 වර්ෂයේ සිට 1961 වර්ෂය දක්වා WK ධර්මවර්ධන මහතාගේ සේවා කාලය තුළ අක්මීමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි සේනපාල සමරසේකර මැතිතුන්ගේ මැදිහත් වීමෙන් 1961 වර්ෂයේදී මෙම පාසල උළුවිටිගේ මහා විද්‍යාලය නමින් උසස් වුණා. ඉන් අනතුරුව 1961 වර්ෂයේ සිට 2001 වර්ෂය දක්වා විදුහල්පතිවරුන් 11 දෙනෙක් සේවය කර ඇති අතර 2001 වර්ෂයේදී අතිපූජ්‍ය තලාවේ ධර්මාරාම හිමියන් විද්‍යාලයේ විද්‍යාලාධිපති පදවියට පත් වුණා. උන්වහන්සේ දශකයකට අධික කාලයක් පාසලට ඉටු කළා වූ මෙහෙය පාසල් ප්‍රජාවගේ පමණක් නොව ගම්වාසීන්ගේද සිත් සතන් තුළ ශිලා ස්තම්භයක්සේ තවමත් පවතිනවා. අනතුරුව 2011 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා විදුහල්පතිවරුන් 30 දෙනෙකු පමණ සේවය කර ඇති අතර 2018 වර්ෂයේ සිසිර කුමාර පියසේන මැතිතුමන් විද්‍යාලයේ විදුහල්පති ධූරය සඳහා පත් වුණා. එදා එතුමන් පැමිණෙද්දී පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 700කට ආසන්න ප්‍රමාණයක් පමණයි. නමුත් මේ වන විට එම සංඛ්‍යාව 1500 ඉක්මවා වර්ධනය වී තිබෙනවා. එතුමාගේ නායකත්වයේ යටතේ අධ්‍යාපන ප්‍රතිඵල නව මට්ටමකට ළඟා වුණා. විශේෂයෙන්ම අපොස උසස් පෙළ තාක්ෂණ වේදය, කලා, වාණිජ, විද්‍යා, ගණිත අංශයන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයන් ගණනාවක් දිස්ත්‍රික් ප්‍රථම හා දෙවන ස්ථාන බිහි කරමින් පාසලේ නාමය දිස්ත්‍රික් මට්ටමින් නොසවා තැබුවා. අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 95%ක ජාතික මට්ටමද ඉක්මවා වර්ධනය වුණා. එය සංඛ්‍යාවක් පමණක් නොව කැපවීමේ ප්‍රතිඵලයක්. දරුවන්ගේ ජීවිත වෙනස් කළ ජයග්‍රහණයක්. කලකදී අනාරක්ෂිත පරිසරයක් තුළ පැවතුණු අප පාසල එතුමාගේ මූලිකත්වයෙන් නව පරිවර්තනයකට ලක් වුණා. ඒ අනුව කොටස් දෙකක් ලෙස පැවතුණු අප පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමත් සමග පාසල ඒකකයක් බවට පත්වී සුරක්ෂිත හා සංවිධානාත්මක අධ්‍යාපනික පරිසරයක් බවට පත් වුණා. කාලයත් සමග ලෝකය වෙනස් වෙද්දී පාසලත් ඒ අනුව හැඩගැස්වීමේ අරමුණින් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය නගා සිටුවීමට ද්විභාෂා ඒකකයක් ස්ථාපිත කිරීම, සුහුරු පන්ති කාමර වැනි නවීන ක්‍රමවේදයන්ද යොදා ගැනීම අපට නව ලෝකයකට දොරටුවක් විවරවීමක් වගේ. එමෙන්ම දූරදර්ශී නායකත්වයේ තවත් පැතිකඩක් පෙන්වමින් භාවිතයෙන් ඉවත්ව තිබූ පරිසරයක් සිසුන්ට සුව පහසු පරිසර හිතකාමී ඉගෙනුම් පරිසරයක් බවට පත් කිරීමට එතුමා ලබා දුන් උපදෙස් පරිදි හරිත පන්ති කාමරයක්ද ඉදි වුණා. ඒ වගේම පාසලේ උපදේශන ඒකකයක් ස්ථාපිත කරමින් සිසුන්ගේ මානසික සුවතාවය සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම මගින් ඔවුන්ගේ අධ්‍යාපනය හා සමාජීය වර්ධනය සඳහා හිතකර පරිසරයක් පාසල තුළ ගොඩනගා ගැනීමට එතුමන් මූලිකත්වයගෙන කටයුතු කරා. අධ්‍යාපනය මෙන්ම සිසුන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නංවනුවස් සෑම වසරකම නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල පැවැත් වූ අතර එතුමන්ගේ පැමිණීමෙන් පසුව හොකී, ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල්, එල්ලේ, කබඩි, චෙස්, ස්ක්‍රැබල් සහ පිහිනුම් වැනි ක්‍රීඩා නව ප්‍රබෝධයකින් ආරම්භ වුණා. ඒත් සමගම අප පාසල ශිෂ්‍යයන්ගේ අනාගතය නිර්මාණය කරන විශ්වාසනීය අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් වුණා. සෑම මසකම ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයේ යටතේ පැවැත් වූ පෙරපොහොය වැඩසටහන් හරහා සිසුන්ගේ සාරධර්ම හා ආත්මීය වටිනාකම් පෝෂණය කරමින් ඔවුන්ගේ චරිත සංවර්ධනයටද අප විදුහල්පතිතුමා මූලිකත්වය ගැන කටයුතු කළා. ඒ අනුව
අද අප පාසල දකුණු පළාතේ විනයගරුක පාසලක් ලෙස කීර්තියෙන් බැබලෙනවා. ඒ නීතිරීති පමණක් නිසා නොවේ. අප විදුහල්පතිතුමන්ගේ ආදර්ශමත් නායකත්වය නිසායි. නායකයෙක් ඉදිරියෙන් ගමන් කරන විට පසුපසින් එන පිරිසට මඟ පෙන්වන්න ලේසි. අද අපේ පාසල මේ තත්ත්වයට ළඟා කරවීමට එතුමා තුළ තිබූ දැක්ම, ධෛර්යය සහ අඛණ්ඩ කැපවීම අපට පසක් කළා. නායකත්වය කියන්නේ පදවියක් නෙවෙයි වගකීමක් කියලා. ළමුන්ගේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් සෑම වසරකම අධ්‍යාපන චාරිකා, ත්‍යාග ප්‍රදානෝත්සව, මාධ්‍ය දින, නායකත්ව වැඩමුළු, පෞරුෂ සංවර්ධන වැඩසටහන්, සෞඛ්‍ය සායන හා උපදේශන වැඩසටහන් සංවිධානය කිරීමටද පාසලේ සංවර්ධනය උදෙසා ගුරුවරුන්ගේ සංවර්ධනයද ප්‍රමුඛව සලකමින් ගුරු සංවර්ධන වැඩසටහන්, වාර්ෂික චාරිකා, සුබසාධන සංගම්, සුහද හමු සංවිධානය කරමින් ගුරුවරුන්ගේ මානසික සුවය මෙන්ම ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන්ද එතුමන්ගත් උත්සාහය අගය කළ යුතුමයි. සෑම විටම පාසල හා ප්‍රජාව පාසලේ සංවර්ධනයට හේතුවන සාධකයක් ලෙස සලකමින් පාසලින් ප්‍රජාවටත් ප්‍රජාවෙන් පාසලටත් උදව් උපකාර ලැබෙන පරිදි වැඩසටහන් සම්පාදනය කිරීමට මෙතුමන් නිබඳව කටයුතු කරනු ලැබුවා. වාර්ෂික උත්සව, සංවර්ධන කටයුතු, සංවත්සර සැමරුම් ආදිය සඳහා දෙමව්පියන්, පාසල් ප්‍රජාව, පාසල් සංවර්ධන සමිතිය සහ සුබපතන්නන්ගේ සහාය ලබා ගැනීමට මෙතුමන් නිරන්තරයෙන් කටයුතු සිදු කළා. එමෙන්ම අක්‍රියව පැවති පාසලේ ආජීෂ සංගමය නව ජීවයක් ලබා දෙමින් නගා සිටුවීමටත් මෙතුමා මූලිකත්වය ගැන කටයුතු කළා. කාලයට යටව තිබූ පැරණි ප්‍රධාන ශාලාව නවීන අලංකාර පාසලට ගැලපෙන අයුරින් නැවත ඉදිකිරීම මෙතුමාගේ සේවා කාලයේ සිදු වූ සුවිශේෂී භෞතික සංවර්ධනයක්. වසර 15කට පමණ පසුව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් සහ පාසලේ මුල්වරට ස්වාමීන් වහන්සේලා 100ක් නමක් උදෙසා දානමය පින්කමක් සංවිධානය කිරීමට විදුහල්පතිතුමන් මූලිකත්වය ගත්තා. එය අතීතයට ගෞරව දක්වමින් අනාගතයට ආශිර්වාද ඉල්ලා සිටින අර්ථවත් පියවරක් වුණා. නායකත්වය කියන්නේ පදවියක් නොව දැක්මක්, වගකීමක්, කැපවීමක් බව ඔබතුමා අපට පසක් කළා. ඉතින් ගරු විදුහල්පතිතුමනි, ඔබතුමන් පාසල වෙනුවෙන් ඉටු කළ සේවය වචන කිහිපයකින් හෝ මිනිත්තු කිහිපයකින් කියා අවසන් කළ හැකි දෙයක් නොවේ. වසර ගණනාවක් පුරා කැපවීමෙන්, අදිෂ්ඨානයෙන් හා ආදරයෙන් සිසු දරුවන්ගේ අනාගතය ගොඩ නැගීමට ඔබතුමන්ගත් උත්සාහය අප පාසල් ඉතිහාසයේ සදා නොමැකෙන මතකයක් ලෙස ජීවමානව පවතිනු ඇත. 8 වසරක් පුරා සෙවන දුන් මහා රුකක් විලසින් පියෙකුගේ සෙනෙහස විනය හා දයාවෙන් මුසු කරමින් අපේ ලොව දිනවන්න මගකී මහා යුග පුරුෂයාණෙනි, ඔබ මැව්වේ සිහින හෙට දිනයේ මල් පල දරනු ඇත. නික්ම ගියත් මේ භූමියෙන් ඔබතුමන්ගේ හඬ අපේ හදවත්හි සදා රැඳෙනු නොඅනුමානයි. සමු ගැනීම දුකක් වුවත් තවත් පිරිසකට ආලෝකයක් වීමට දැල් වූ පහන් සිලුව කිසිදා නොනිවෙනසේ අතහැර නව දැක්මක් කරා පියනගන ගරු විදුහල්පතිතුමනි, අපේ අනාගතය වෙනුවෙන් ඔබ කළ දහසක් කැපකිරීම් කෘතවේදී සිතින් සිහිපත් කරන්නෙමු. ආදරණීය විදුහල්පතිතුමනි, අප සැම එක්ව ඔබට නිදුක් නිරෝගී සුබ අනාගතයක් පතමු. කෙරුවත් විදුබිමෙන් පියමන් සදාරුව කියද දිවමන් ලියවේ විසත්තයි රණකුරින් නාමයයි යුත්තම පියසෙන් පරදන්නට සියක් වසක් දිවි මගේ පතමි ආසිරි හදින් චිරංජයතු විදුහල්පතිතුමනි.